කනකසන්තුරේ ඓතිහාසික තිස්සරජ මහා විහාරය හා සම්බන්ධ මුහුණු පොත්වල පින්තූර බොහොම රාශියක් පළමුවෙන් පවතිනවා. ඒ ප්‍රති ඒ රාමුවට සමාන වෙන්නේ මේ ප්‍රදේශයේ වලිකාමන් උතුරු ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා මාවිත ලිපියක් ඉදිරිපත් කරමින් ඒ ලිපිය අනුව මම සියලු ජාතීන් අතර සමගිතාවයේ ඇති වෙන්නට අවශ්‍ය වටපිටාව සකස් කරන්නට කියලා පොලිසියට මතක් කිරීමෙන් පොලිසිය විසින් ගොනු කර නිමිත්තක් පන්සල හරහා පාරක අවශ්‍යතාවයක් ඒ සභාපතිවරයා ඉදිරිපත් කළ තිබෙනවා. නමුත් ඒකට කිසිම එකඟතාවයක් අපි පළ කරේ නැහැ. ඒ අනුව උසාවියේ නඩුවක් විභාග වුණා. මහේස්ත්‍රාත් උසාවියේ මල්ලාගම ඒ නඩුව අපේ පසුගිය 6 වෙනිදා නිදොස් කොට නිදහස් කිරීමත් සමග එම ප්‍රාදේශීය සභාපතිවරයා උසාවි භූමියේදී සිදු කරන ප්‍රකාශන කීපයක් අපට ආරංචි වීමෙන් මම හිතන්නේ ඒ ආරංචි සමාජගත වීමෙන් පින්තූර මුහුණු පොතේ පින්තූර පළ කරමින් පවතිනවා. ඒ පින්තූර වල හැටියට විහාරස්ථානයේ තුල කිසිදු කෙනෙක් මේ වන තෙක් JCB මැෂින් එකක් ගෙනල්ලා පන්සල හරහා පාරවල් කැපුවේ නැහැ. එහෙම අදහසක් තියෙන බව විතරක් ප්‍රදේශයේ පවතිනවා එතුමාගේ අදහස. ඒ සඳහා අපේ පොලිසිය විශේෂීය ආරක්ෂිත වැඩපිළිවෙලක් යොදා කරලා ආරක්ෂක කටයුතු සම්බන්ධ කරලා තියෙනවා. ඒට අමතරව අප ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ශ්‍රී කල්යාණ වංශ මහානිකායේ මහා ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ උතුරු පළාතේ ආණ්ඩුකාරතුමාට මේ පිළිබඳව පැහැදිලි ලිපියක් නිකුත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට මෙවැනි මහජන කැළඹිලි ඇති කරන්න එපා කියන අදහස ඉල්ලා තිබෙනවා. එම ලිපිය බුද්ධ ශාසන ඇමතුමා ප්‍රදාන අදාළ සියලුම ඇමතිවරුන්ට අතරපත් කරලා තිබෙනවා. මේ මොහොත වන විට එම ඇමතිවරුන්ගේද සහයෝගය ඇතුව උතුරු පළාතේ ආණ්ඩුකාරතුමා විසින් අදාළ ප්‍රාදේශීය සභාපතිවරයා සඳහා ගත යුතු පියවරවල් මෙවැනි දෙයක් තියෙනවා එවැනි දේ කරන්න එපා කියන එක කරගෙන යන විත්‍ය අපට මතක් කරලා තියෙනවා. ඒ අනුව මේ වන තෙක් කිසිදු කරදරයක් විහාරස්ථානයේ තුල නැති බව සියලු දෙනාට මම ප්‍රකාශ කරන්නේ. කලබල වෙන්නට ඕන නැහැ. මේ පින්තූර දැකලා ඒ නිසා යම් ඇත්ත සත්‍යතාවයක් ඇති වුණා නම් අපි රට හෙළි කරනවා. ඒ වගේම අපේ ජනාධිපති මන්ත්‍රදාන ඒ අමතර විසින් මෙම විහාරස්ථානයේ සඳහා පවත්වාගෙන යන සාකච්ඡාවන් ඉක්මනින් සිදු කරලා මේ කටයුතු නිම කරන්නටත් සැලසුම් කර තිබෙන බව මා වෙත දැනගන්න ලැබුණා. ඒ නිසා පන්සලේ ආරක්ෂාව තහවුරු පවතිනවා. දකුණේ අය කිසිම කෙනෙක් කලබල වෙන්නට එපා කියන ඉල්ලීම ඉල්ලා සිටිනවා.